අස්ලාමලයිකුම් අයිබෝවන් යාළුවනේ අද මම ඔයාලට අරගෙන ආවේ අස්වැසුම සුදසාධක ප්‍රතිලාභය ලබාගෙන සිටින සියලුම ප්‍රතිලාභීන්ට ඒ වගේම තමයි අස්වැසුමට අයදුම් කරලත් අස්වැසුමට සුදුසුකම් නොලබපු අය ඒ වගේම අස්වැසුම ප්‍රතිලාභය ලැබුණත් Taman සුදුසුකම් ලබන මුදලට වඩා අඩු මුදලක් ලැබෙන අයටත් දුක් ගැනවිලි ප්‍රකාශය කරන්න යාලා අවස්ථාවක් ලබා දීලා තිබුණා. ඒ දුක් ගැනවිලි ලිපිය ලබා දීපු අයටත් සුබ පණිවිඩයක් තියෙනවා. ඉතින් වීඩියෝ අවසාන තෙක් බලන්න. ඉස්සෙල්ලාම අපි බලමු හැමෝම බලාගෙන හිටිය මේ ජූනි මාසෙට අදාළ අස්වැසුම දීමනාව කවද්ද ලැබෙන්නේ කියලා. ඉතින් ගොඩාක් කට්ටිය මටත් කමෙන්ට් වලින් අහලා තිබුණා පළවෙනිදා ඉඳලා කවදද මේ මුදල වැටෙන්නේ කියලා. ඉතින් අපිත් නිරන්තරයෙන්ම බලාගෙනම ඉන්නවා. ඔයාලට අස්වැසුම පිළිබඳ තොරතුරු අපිට ලැබුණු සැනින්ම ඔයාලට හිතා ඉක්මනින්ම අරගෙන එන්න. ඉතින් ඒ විදිහට තමයි දැන් මම ඔයාලට අරගෙන ආවේ අස්වැසුම ජූනි මාසෙට අදාළ දීමනාව සියලුම දීමනාවන් එයාලා සිස්ටම් එකට බැර කරලා තියෙනවා. ඔයාලා දන්නවා බැංකු ගිණුමට බැර කරන කලින් එයාලගේ සිස්ටම් එකක් තියෙනවා. ඉතින් ඒ අදාළ ප්‍රතිලාභීන්ගේ සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් වලට තමයි ඉස්සෙල්ලාම එයාලා බැර කරන්නේ. ඉතින් මේ 6 වෙනි මාසේ 7 වෙනිදා වෙනකොට එයාලා සිස්ටම් එකට ඒක බැර කරලා තියෙනවා. ඉතින් අද 9 වෙනිදා තමයි එයාලා ඒක පබ්ලික් කරලා තියෙන්නේ. ඉතින් ඒ අනුව මේ අස්වැසුම ප්‍රතිලාභය ලබාගෙන සිටින රුපියල් 5000 ඒ වගේම රුපියල් 10000 17500 ඒ ප්‍රතිලාභින් කාණ්ඩ තුනටම එයාලා සිස්ටම් වලට මුදල් බැර කරලා තියෙනවා. මේ තිරේ ඔයාලට දැක ගන්න පුළුවන් ඒ සිස්ටම් එකට මුදල් බැර වෙලා තියෙන ආකාරය. ඉතින් මේ සිස්ටම් එකට මුදල් බැර වුණාම කොහොමද ඒක බලාගන්න කියලා මම කලින් වීඩියෝ වල ඔයාලව දැනුවත් කරලා තියෙනවා. ඉතින් ඊට අදාළ ලින්ක් එක මම ඔයාලට පළවෙනි කමෙන්ට් එකේ වගේම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ ලින්ක් එකකින් ගිහිල්ලා ඔයාලගේ ඩෙන්ටිටි එක ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ මුදල් ඒ සිස්ටම් එකට බැර වෙලා තියෙනවද කියලා. ඉතින් අද සඳුදා දවස මම හිතන්නේ මේ සතිය ඇතුළතදී ඔයාලට ඒ මුදල ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මුදල account වලට බැර වුණාම අපි ඒ ගැන ඔයාලට තොරතුරු අරගෙන එනවා. ඉතින් මේ පණිවිඩය ඔයාලට දෙන්න සිස්ටම් එකට යාලා බැර කරලා තියෙනවා කියලා. ඉතින් මේ වීඩියෝ එක බලපු ගමන් බැංකුව වලට යන්න එපා. බැංකු ගිණුම් වලට තවමත් මුදල බැර වෙලා නැහැ. ඉතින් මම ඔයාලට නිරන්තරයෙන්ම මතක කරන දෙයක් තමයි බැංකු ගිණුම් වලට මුදල් බැර වුණාම ඔයාලට SMS එක කරහා ඔයාලට ඒක දෙනුවත් වෙන්න SMS alert එක හදාගන්න කියලා. එතකොට ඔයාලට නිකරුණේ රස්තියාදු වෙන්න අවශ්‍ය නැහැ බැංකුව ගාන ගිහිල්ලා. ඔයාලට සිස්ටම් එකට ඔයාලගේ ගෙදර ඉඳන්ම ඔයාලට මේ ලින්ක් එක තුලින් චෙක් කරගන්න පුළුවන්. ඒ වගේම බැංකු ගිණුම් වලට මුදල් බැර වුණාම ඔයාලට ඒ ගැනත් ඔයාලට SMS alert එක හරහා ඔයාලට ඔයාලගේ දුරකථන අංකෙටම එයාලා මැසේජ් එකක් එවනවා බැංකු ගිණුම් වලට මුදල් බැර වෙලා තියෙන බවට. ඉතින් ඔයාලට පහසුවෙන්ම ඒක දැනගන්න පුළුවන් ආකාරය තමයි මම ඔයාලට නිරන්තරයෙන්ම කියලා දෙන්නේ. ඉතින් අනිවාර්යෙන් SMS alert එක තවමත් හදලා නැත්නම් ඔයාලා බැංකුව ගිය වෙලාවක ඔයාලා ඒ නිලධාරීන්ට කියලා SMS alert එකකුත් හදාගන්න. එයාලා ෆෝම් එකක් දෙන. ඒ ෆෝම් එක පුරවලා ඔයාලගේ ටෙලිෆෝන් නම්බරයක් දුන්නම ඔයාලගේ ගිණුමට එයාලා ඒක ලියාපදිංචි කරගන්නවා. ඊට පස්සේ ඉඳලා ඔයාලට බැංකු ගිණුමට මුදල් බැර වුණාම ඔයාලට SMS එක කරහා ගෙදරින් තමයි ඒක දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් දැනට එයාලා සිස්ටම් එකට තමයි මුදල් බැර කරලා තියෙන්නේ. ඉතින් දෙවෙනි කාරණාව තමයි දුක් ගැනවිලි ප්‍රකාශය කළ අය. ඒ ඔයාලා දන්නවා අස්වැසුමට ඉල්ලීම් කරලා තිබ්බත් අස්වැසුමට සමීක්ෂණයට ඇවිල්ලත් සුදුසුකම් ලැබපු නැති අය ගොඩාක් ඉන්නවා. එයාලා සුදුසුකම් ලබනවා කියලා පැහැදිලිවම එයාලම දන්නවා. ඒ වුණාට නිලධාරීන් ඇවිල්ලා සමීක්ෂණය කරලා ගියන් පස්සේ එයාලාව තෝරාගෙන නැහැ. ඉතින් එවන් අයට තමයි දුක් ගැනවිලි ප්‍රකාශය කරලා තිබුණේ. ඉතින් ඒ දුක් ගැනවිලි පැමිණිල්ල ගැනත් ඒ වගේම තමයි අස්වැසුම ලැබිලා මෙයාලට ලැබෙන දීමනාව අවම දීමනාව කියන අඩුම දීමනාව තමයි ලැබෙන. මෙයාලා ඉහළ දීමනාවන් ලබා ගැනීමට සුදුසුකම් ලබන අය. ඒ කියන්නේ ඔයාලා දන්නවා 17500 ඒ වගේම තමයි 10000 ඊට පස්සේ තමයි මේ 5000 දීමනාව. දැන් 5000 දීමනාව ලබාගෙන සිටින අයට එයාලා දන්නවා එයාලා සුදුසුකම් ලබනවා දුප්පත් අයට ලබා දෙන දීමනාව එහෙම නැත්නම් අන්ත දිලිඳු කාණ්ඩයට ලබා දෙන දීමනාවන් ලබා ගැනීමට මෙයාලා සුදුසුකම් ලබනවා කියලා දන්න අයට ඒ දුක් ගැනවිලි ප්‍රකාශය කරන්න එයාලා අවස්ථාවක් දීලා තිබුණා. ඉතින් මේ අයට මේ දුක් ගැනවිලි ලිපිය ඉදිරිපත් කළ අය වෙනුවෙන් එයාලා 6 වෙනි මාසේ 2 වෙනිදා රැස්වීමක් ඇඳවලා තියෙනවා ඒ පිළිබඳව සාකච්ඡා කරන්න. ඉතින් හැකි ඉක්මනින් මාසයක් ඇතුළතදී මේ ප්‍රශ්න විසඳන්නටත් ඒ වගේම තමයි දෙවෙනි අධීරය සඳහා අයදුම් කළ අයගේ සමීක්ෂණ අවසන් කරලා එයාලට තවත් මාසයක් ඇතුළතදී දීමනාව ලබා දීමටත් එයාලා කටයුතු කරලා තියෙනවා කියලා සුබ පණිවිඩයක් තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා දෙවෙනි අධීරයේ අයටත් තව මාසයක් කාලයක් ඇතුලේ එයාලට තේ දීමනාව ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මෙන්න මේ පණිවිඩ දෙක තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. ඔයාලා දන්න කෙන යාළුවන්ට අනිවාර්යයෙන් මේක ෂෙයා කරලා දෙනුවත් කරන්න. මේ වීඩියෝ එක බලන ඔයාලා තවමත් මගේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරලා bell button එකේ all select කරලා තියාගන්න. මම දාන වැදගත්ම පුවත් ඔයාලට notification තුලින් බලා ගන්න පුළුවන් වෙන්න. ඒ වගේම තමයි ඔයාලා දන්නවා මගේ ප්‍රධාන channel එක රටවිරු අපේ අයිතිය
එහෙම නැත්නම් රිස්වර හසන් කියන ප්‍රධාන channel එකේ මම හැම මාසෙම අවසානයේදී ලැප්ටොප් එකක් ලබා දෙනවා මගේ වීඩියෝ වලට කමෙන්ට් කරන කෙනෙක්ව තෝරලා. ඉතින් මෙන්න මේ channel එකේ නෙවෙයි රටවිරු අපේ අයිතිය කියන channel එකේ. ඉතින් ඒකේ link එකත් මම පළවෙනි comment එකේ දාලා තියන්නම්. තවමත් ඔයාලා ඒ channel එක subscribe කරලා නැත්නම් ඒ link එක තුලින් ගිහිල්ලා channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම ඒකේ දාන වීඩියෝ ඔයාලට notification තුලින් බලා ගන්න පුළුවන් වෙනවා. වීඩියෝ බලන ඔයාලා අනිවාර්යෙන් ඒකේ comment එකකුත් දාගෙන යන්න. ඉතින් හැම මාසෙම අවසානයේදී මම ලැප්ටොප් එකක් ලබා දෙනවා. මේ අපි ඉන්නේ ජූනි මාසේ පළවෙනිදා ඉඳලා ජූනි මාසේ අවසානයේ මේ අවුරුද්දේ ජනවරි මාසේ ඉඳලා මැයි මාස දක්වා ජයග්‍රාහකයන් 5 දෙනෙකුට මම ලැප්ටොප් ලබා දීලා තිනවා. ඉතින් අපි ඉන්නේ මේ 6 වෙනි මාසේ. 6 වෙනි මාසේ පළවෙනිදා ඉඳලා අවසානයේ මගේ වීඩියෝ බලලා කමෙන්ට් කරන කෙනෙක්ව මම මේ මාසේ අවසානයේදී තෝරලා ලැප්ටොප් එක ලබා දෙනවා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ බලන ඔයාලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඊළඟ ජයග්‍රාහකයා ඔබ වෙන්නත් පුළුවන්. මෙන්න මේ පණිවිඩය ඔයාලා දන්න කෙනේ යාළුවෝ හැමෝටම මේක ෂෙයා කරලා දැනුවත් කරන්න. ඉතින් අස්වැසුම් පිළිබඳ අප්ඩේට් හැකීක්මනින් ඔයාලට අපි නිරන්තරයෙන්ම අරගෙන එනවා. ඉතින් බැංකු ගිණුම් වලට මුදල් බැර වුණාම අනිවාර්යෙන් ඒ ගැන තොරතුරු ඔයාලට අරගෙන එනවා. ඒ හින්දා මේ වීඩියෝ එක බලන ඔයාලා මේ channel එක subscribe කරලා තියාගන්න. subscribe කරලා bell button එකේ all select කරලා තියාගන්න. අපි වීඩියෝ දාපු සැනින් ඔයාලට notification තුලින් බලා ගන්න පුළුවන් වෙන්න. වීඩියෝ අවසානයේ බලව ඔබ සැමෝටම සුබ දවසක්.